අම්මෝ නංගි ඔයා නම් එහෙම කරන එක හරිද? දැන් අරුව එළියට ආවට පස්සේ මොනවා කරයිද දන්නේ නැහැ. මොනවා කරන්නද එයා? මං බය වෙයි යාට. යෂ් මෙන්න ටවල් එක. අරකිට කියපන් කබඩ් එකේ යතුරු දෙන්න කියලා. නංගි යතුරක් දෙනවා ඔහේ. හරිනම් දවසක් දෙකක් කොහොම තියන්නයි ඕන. කට වැඩි නිසා. දැන් නම් මම එළියට එද්දි පේන්න හිටියොත් මොනවා වෙයිද දන්නේ නැහැ. දහම්දි ගිහින් හැංගුනේ යෂ්ව හොයාගන්න බැරි තැනක. පීටර් ඇත්තටම මේ මිනිහා කොහෙ ගියාද? දහම්දි බලාගෙන ඉන්නේ හැංගිලා. කොමේකි කරන්න තියෙන බලු වැඩ සේරම කරලා පේන්නවත් නෑ. යෂ් උඹත් එනවද මම ජිම් යන්න හදන්නේ. මාත් එන්නම්. යෂ් ඉක්මනට ඇඳුමක් දාගෙන ජිම් යද්දී දාන සපත්තු දෙක දාගත්තා. දාගෙන වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. එක සපත්තුවක් ඇතුලේ මොකෙක් හරි දඟලනවා දැනුණා. යෂ් මහා හයියෙන් කෑ ගහගෙන සපත්තුව ගලවලා විසි කරා. මොකද බං මේ සපත්තුව ඇතුලේ සතෙක් ඉන්නවා වගේ. බලපන් යෂ් සර්පෙක්වත්ද දන්නේ නෑ. ඒ ඊයා ගෙම්බෙක් කොහෙන්ද බං? කොහෙන් හරි ඇවිත්. දහම්දි හැංගිලා බලාගෙන හිටියේ ගෙම්බව දැම්මේ දහම්දි නිසා. යෂ් යනකම් ඉඳලා දහම්දි හයියෙන් කෑ ගහලා hina වුණා. ඊළඟ පියවර මොකද්ද කරන්නේ? මේකත් අරකිගේ වැඩක්. මොනවා වුණත් දහම්දි තමයි චරිතේ. දෙන්න ජිම් ගිහින් එනකොට කෙල්ල සාලයට වෙලා එක්සර්සයිස් කරනවා. අර මොකද බං අර මම කිව්වේ ඕකිට හොඳටම පිස්සු. එහෙම කියන්න එපා බං පව්. උඹට ඉතින් මට වඩා දැන් ලොකු ඒ කිවනේ. ඒ යෂ් එහෙම නෑ හරිද? කබඩ් එක ඇතුළ දැක්කම තමා පොරට තරු පේන්නේ. යෂ් නාගෙන ඇවිත් කබඩ් එක ඇරිය ඇඳුම් ගන්න. ඇතුලේ තියෙන ඇඳුම් දැකලා කොල්ලට තරු පෙනුණා. මේ ඇඳුම් මේකිට නම් මගෙන් බැනුම් අහන්න නැතුව ඉන්නම් බෑ. දහම්දි මොකෝ මගේ කාමරයට එනවා. කාමරේට? ඇයි මොකෝ? මම නැති අතරේ හොරාට රිංගලා කුප්ප වැඩ කරන්න හොඳයි. මේ මොනවාද? ඇඳුම් කියලා මාත් දන්නවා. මේ ඇඳුම් කොහොමද මගේ කබඩ් එකට ආවේ? මට කබඩ් එකක් නැහැ. ඒ නිසා මම මේකට දැම්මා. ඇයි? අවුල්ද? අවුල් තමයි. මම කැමති නෑ මගේ කබඩ් එකේ ගෑනු ඇඳුම් තියෙනවට. අවුල් වුණාට මට කරන්න දෙයක් නෑ. මොකෝ මම ඇඳුම් ඔළුව උඩ තියාගන්නද? ඔළුව උඩින් බැරි නම් ඕන තැනක. මගේ තැන්වල බෑ. මගේ ඇඳුම් තියන්න බැරි නම් මේකේ තමුසේගේ ඇඳුම් තියන්නත් බෑ. යෂ්ගේ ඇඳුම් සේරම එළියට ඇදලා දැම්මා. මොකද්ද තමුසේ කරේ? කරන්න ඕන දේ කරේ. එයි මොකෝ? දහම්දි මේ තමුසේගේ කට නම් හොඳටම වැඩි. ඇයි මොකෝ? යෂ් කෙල්ලගේ කට පිරිකලා ඇල්ලුවේ රිදෙන්නමයි. ආව් තමුසේ නේද මගේ කට මිරිකන්න? වල් හිපාටුව ගස් කලවැදි නරියා. කෙල්ල උඩ පැනලා යෂ්ගේ කන හැපුවේ රිදෙන්නමයි. මගේ කන. හරිද? ඇතිද? තව ඕනද? කොහෙද තමුන් යන්නේ? මගේ රෙදි ටික නමලා දීලා ඵලයන් හොඳ ඉතින්. ඇයි මට පිස්සු වගේ එකක් පේනවද? තමුසට උනන නමා ගනි. මොකෝ බං බලපන් ගිහින් මගේ කාමරේ. අරගේ සෙල්ලම් ටික මේ මොකද බං මේ? උඹ සර්බ සංදර්ශනයක්වත් කරාද? සරඹ නෙවෙයි හරඹ. අර මලයක්ෂණී තමා මෙහෙම කරේ. නිකන් එහෙම කරන්නේ නෑනේ. උඹත් මොනවා හරි කරන්න ඇති. කරා මගුලක්. උඹත් ඵලයන් යන්න මගෙන් අහගන්න නැතුව මුලින් උඹේ මූලමට කොහිල කාපන් කටු පිටින්. කියන්නේ මම උඹට. මොනවා වුණත් දහම්දි මරු. මොකද දන්නේ හාමු මහත්තයා තවම කාමරෙන් එළියට ආවේ නැත්තේ. කෙල්ල දොර ගාවට කිට්ටු වුණේ යෂ්ගේ සද්දයක්වත් නැති නිසා. මේ මහතපල් මේ අකා නිදිවත්ද? බලමු දොර ලොක්ද කියලා. ලොක් කරලත් නෑනේ. හෙමින් සැරේ දොර ඇරලා කාමරයට එබුණේ යෂ්ව හොයන්න. හිතුණ දේ හරි. මේ ඉන්නේ නිදාගෙන ඇතුළට යනවද නැද්ද? යමු. මටත් රණ්ඩු වෙනව තරම් දෙයක් නෑනේ ඉතින්. හෙමින් සැරේ යෂ්ගේ කකුල් දෙක ගැට ගැහුවේ පටියකින්. නැගිටලා ඇවිදින ගමන් ලිස්සලා යන්නත් මොනවා හරි ඕනනේ. ටයිල් එකට පවුඩර් දාලා හොඳට ඇතුළුවේ ලිස්සන එක දන්න නිසා. දැන් ඉතින් කොහෙට හරි වෙලා හැංගිලා බලාගෙන ඉන්න තමා තියෙන්නේ. පණ්ඩිතරාල හොම්බෙන් යන විදිය. තවම ඇහැරෙන්නේ නෑනේ මෝ. පුදුම නින්දක් මේක. යෂ් මහත්තයා වෙලාවට පීටර් ආවේ. ෂික් කොච්චර කිව්වත් අහන්නේ නෑනේ නිදාගෙන ඉඳි හැරවන්න එපා කියලා. ඇඳෙන් කකුල බිමට තියලා වැඩි දුරක් යන්න උනේ නම් නෑ. කකුල් දෙක පැටලිලා පවුඩර් වලට ලිස්සලා ගිහින් යෂ්ව ඇදගෙන වැටුනේ පශ්චාත් භාගේ බිම වැදීගෙන.
අයියෝ යෂ් මහත්තයා මේ මොකද? කවුද අප්පා කකුල් ගැට ගැහුවේ? හිනාව තද කරගෙන දහම්දි බලාගෙන හිටියේ යෂ්ගේ රිදි රැකේ කාස්සේ හැංගිලා. නැගිටින්න යෂ් මහත්තයා මේකි දැන් ඕනාවට වැඩි. මේ වෙද්දි මට කීයක් දේවල් කරාද? මාත් පාඩුවේ ඉඳලා බෑ. කරන්න හොඳ වැඩක්. යෂ් මහත්තයා කොහෙද වැදුනේ? වැටුණු විදිහට මගේ පස්ස තැළුණාද මන්ද පීටර්? ඔහොම ඇඳෙන් ඇලවෙන්නකෝ මම මොනා හරි ගාන්නද? එපා එපා සසංකට කියන්න ඇවිත් ගාන්න කියලා. හරි මම සසංක මහත්තයාට කියන්නම්. අයියෝ මට මෙතනින් දැම්ම යන්න බැරි වෙයි වගේ. මොකෝ බං උනේ? අරකි මගේ කකුල් දෙක ගැට ගහලා නිදාගෙන ඉද්දි. බිමටත් මොනවා හරි හලලා. කොතනද වැදුනේ? පස්ස බං හොඳ වැදිලා වගේ රිදෙන විදිහට. බා මොනා හරි ගාමු තැල්ම ඇති. ඇස් දෙක වහගනියෝ. නැත්තම් මට පස්ස පෙනෙයි. කෙල්ල හයියෙන් ඇස් දෙක වහගත්තා. මාව මෙතන ඉඳලා අහුනොත් නම් ඉවරයි. වස ලැජ්ජාව. හිමින් ගාපන් යකෝ. මෙහෙම හුරතලෙට ගාලා හරියන්නේ නෑ. අත තද කරලා ගාන්න ඕන. මොනවා වුණත් කෙල්ලට තියෙන්නේ සුපිරි මොලයක්. අනේ කිකි මොලේ ඉඳපන්කො මාත් එකට එක කරන්න. මෙච්චර දවසක් වැඩ දැම්මනේ. මගේ වැඩත් බලා ගන්න කියමු. දැන් කෝ දන්නේ ඕකි. ඇති අන්තම් මේ ආසෙ රිංගලා ඉඳලා මගේ හුස්මත් ඉර වෙලා තිබුණේ. කොහෙද අපේ දහම් දිනෝනේ හිටියේ? මම අර පැත්තේ හිටියේ පීටර්. මොනවාද කතා වෙන්නේ කියලා හෙමින් සැරේ ලං වෙලා අහගෙන ඉන්න ඕන. මොකුත්ම ඇහෙන්නේ නෑනේ. එකපාරම වාහනයක් ඇවිත් නතර කරේ ගේට් එක ඉස්සරහා. වෑන් එකක් නේද? කවුද දන්නේ පීටර් ගිහින් බලන්න කවුද කියලා. හොඳමයි යෂ් මහත්තයා. කවුද ඔයාලා? අපි කවුද කියලා උඹට වැඩක් නෑනේ. අර ඉන්නේ. ගිහින් අල්ලගමු. යෂ් දකින්නේ ගේට් එකෙන් ඇතුළට ආව දෙන්න දහම් දින්න පැත්තට යනවා. කවුද උඹලා? අල්ලපන් මේ කිව. අතෑරපන් මාව. දහම්දි පැනපු ගමන් එකෙක්ගේ අත හැපුවේ හයියෙන් විලාප තියන්නමයි. කෙල්ලව අතෑරපන්. ආව දෙන්නට මදි නොකියන්නේ යස්. සසංක එක එකතු වෙලා හොඳටම ගැහුවා. ඔන්න ළමයි ඉතින් කතාව අරගෙන ආවා. ඉතින් ළමයි මට අර මේ ඔළුව කැක්කුමක් තියෙනවා කියලා මම ඔයාලට කියලා තියෙනවා. ඉතින් ඒක බේත් ගත්තට සමහරක් වෙලාවට මට හැදෙනවා නිතරම. ඉතින් මේ දවස් ටිකෙත් ඒක හැදිලා තිබ්බේ ඔන්න ඊයේ තමයි අඩු උනේ. ඉතින් ඒ නිසා මට කතාව ලියන්න බෑනේ. කොහොමවත් ඔයගොල්ලෝ දන්න ඔළුව කැක්කුම හැදුනාම කොහොමද කියලා. ඉතින් ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට එක දිගට කතාව දී ගන්න වෙන්නේ නැති එකට. ඉතින් ඔන්න මං අද ඔයාලට කොටසක් අරගෙන ආවා. ඉතින් මං උත්සාහ කරනවා හැමදාම කතාව දෙන්න. එහෙම බැරි වුණොත් දවසක් හරි එහෙම නැති වුණොත් ඉතින් දවස් දෙකකට සැරයක්වත් දෙන්න උත්සාහ කරනවා. මොකද දෙන්න පුළුවන් නම් මං අනිවාර්යයෙන්ම ඔයාලට කතාව දෙනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් ළමයි කතාව කියවලා අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. ඉතින් තවත් කොටසකින් ආයෙ හම්බ වෙමු.